ඔබ දන්නවාද යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනකොට එයාගේ ජීවිතයට ඇතිවෙන සැපය කියලා නිම කරන්න බෑ. ඒ කෙනාගේ හිත ප්‍රමුදිත භාවයට පත්වෙද්දී ඒ බුදුගුණ වඩන වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රමුදිත වෙච්ච කෙනා ප්‍රමුදිතස්ස පීතිජායති. මේ ප්‍රමුදිත වෙච්ච කෙනාගේ හිත ප්‍රීතියටපත් වෙනවා කියනවා. සොම්නසටපත් වෙනවා කියනවා. ඒ වගේම ප්‍රීති මනස්ස කායෝ පස්සම්පති. ඒ ප්‍රීතියටපත් වෙච්ච කෙනාගේ මේ කය සැහැල්ලු වෙනවා කියනවා. මේ ගොරෝසු ශරීරේ පුළුන් රොදක් වගේ සැහැල්ලු වෙනවා. ඒ විදිහට මනාකොට යම් කිසි කෙනෙක් බුදු ගුණ වඩනවා නම් ඒ වගේම පස්සද්ද කායෝ සුඛං වේදේති. මේ කය සැහැල්ලු වුණාම මේ කයට පුදුමාකාර සැපයක් දැනෙනවා පින්වත්නි. ඒ සැපය කොච්චරද කියන්නේ? ඒ සැපය නිසා සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සැපවත් වෙච්ච සිත සමාධියටපත් වෙනවා. ඒ හිත සමාහිත බවටපත් වෙනවා. සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබත් ඒ ආකාරයෙන් බුදු ගුණ මනාකොට සිහි කරනවා නම්, ප්‍රගුණ කරනවා නම්, වඩනවා නම්, බහුල වශයෙන් වඩනවා නම් ඔබටත් මේ ජීවිතයේදීම ඒ ආනිසංස ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන මේ ජීවිතේ සැනසීමටපත් කරගන්න ඔබට තෙරුවන් සරණයි.